කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ වියදම්, ඔබගේ නිින්ද, විදේශ සම්බන්ධතාවයන් පිළිබඳ කටයුතු, පෞද්ගලික සිතුවිලි සහ මනසේ සංසුන්භාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු වන දිනයක් වනවා. සමහර ගැටලු අතරින්ම සහනයක් හෝ නිහඬ ප්‍රතිලාභයක් අත්විඳීමටද ඔබට ඉඩකඩ ලැබෙනු ඇති. උදෑසන 9:26 දක්වා වන කාලය ඔබගේ රාජකාරී, දෛනික කටයුතු, ආයතනය තුළ කටයුතු සහ වැඩිහිටියන් සම්බන්ධ කාරණා පිළිබඳව ඔබගේ අවධානය යොමු වනු ඇති. උදෑසන 9:26න් පසුව උපදෙස් ලබා ගැනීම, සාකච්ඡා, ලිපි ලේඛන කියවීම සහ ඉගෙනීමේ කටයුතු සඳහා වඩාත් යහපත් කාලයක් උදාවනවා. මෙම දිනේ ඔබගේ සිත තරමක් බරපතල ස්වභාවයක් ගනු ඇති බැවින් සංසුන්ව සහ ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇති. මෙම දිනේ ඉක්මන් තීරණ, හදිසි ආරම්භයන් සහ කෝපයෙන් ප්‍රතිචාර දැක්වීම් වලින් වැළකීම සුදුසු වනවා. නමුත් අවශ්‍ය අවස්ථාවලදී යහපත් උපදෙස්, සහයෝගය සහ ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. ලිපි ලේඛන, ගිවිසුම්, ගෙවීමේ කටයුතු මෙන්ම ඔබ යවන පණිවිඩ ආදිය හොඳින් පරීක්ෂා කර ඉදිරියට යාම අත්‍යවශ්‍ය වන දිනයක් වනවා. ඔබගේ රැකියාවේ කටයුතු, ඔබ සපයන සේවාවන් වල කටයුතු, ඔබගේ ණය, දෛනික වගකීම් සම්බන්ධ ගැටලු සඳහා යහපත් විසඳුම් ලැබෙන දිනයක් වනවා. කෙනෙකුගේ සහයෝගයද ලැබිය හැකි නමුත් සම්බන්ධතා තුළ වගකීම් සහ පීඩනය තරමක් වැඩි විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනවා. මෙම දිනේ ඔබගේ හැසිරීම් හෝ අදහස් අන් අය වැරදි ලෙස තේරුම් ගැනීමට ඉඩකඩ පවතිනවා. විවාහය, හවුල් ව්‍යාපාර කටයුතු හෝ ව්‍යාපාරික සම්බන්ධතා තුළ අධික නිහඬ බවත්, අධික ආවේගශීලී බවත් දෙකම මගහැරීම වඩාත් සුදුසු වනවා. පැරණි කාරණයක් නැවත මතුවීම සිදුවිය හැකි බැවින් සරලව, පැහැදිලිව සහ සංසුන්ව අදහස් හුවමාරු කර ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති. මෙම දිනේ රාහු කාලය දහවල් 1:49 සිට 3:22 දක්වා යෙදී ඇති බැවින් මෙම කාලය තුල නව ගිවිසුම්, මූල්‍ය ගෙවීම්, වැදගත් ඇමතුම්, වැදගත් තීරණ සහ ගමන් බිමන් ආරම්භ කිරීම හැකිතරම් කල් දමා ගැනීම වඩාත් සුදුසු වනවා. ඒ වගේම උදෑසන 10:10 සිට උදෑසන 11 දක්වා වන කාලයත්, සවස 1:50 සිට සවස 4 දක්වා වන කාලයත් ඔබ වැඩි අවධානයකින් කටයුතු කිරීම යහපත් වනු ඇති. මෙම දිනේ ඔබට වඩාත් යහපත් කාලයන් ලෙස අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලයත්, උදෑසන 11:50 සිට සවස 12:40 දක්වා වන කාලයත්, ඒ වගේම සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් හැඳින්විය හැකියි. විශේෂයෙන්ම මෙම කාලය තුලදී ලිපි ලේඛන පරීක්ෂා කිරීම, උපදෙස් ලබා ගැනීම, එකඟතාවයන්ට පැමිණීම සහ වැදගත් පිළිතුරු යැවීම සඳහා යොදා ගැනීම යහපත් වනවා. සමස්තයක් ලෙස මෙම දිනේ ඉක්මන් ජයග්‍රහණවලට වඩා සංසුන්ව ගැටලු විසඳා ගැනීමටත්, වියදම් පාලනය කර ගැනීමටත්, ඔබගේ නින්ද සම්බන්ධ රටාව ගැන සැලකිලිමත් වීමටත් යහපත් කාලයක් වන අතර කාලය නිවැරදිව කළමනාකරණය කර ගැනීම වඩාත් යහපත් වන දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.